ගෞතම නිර්වාණ සරණයි. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ඊටම ඓතිහාසික නගරයක රජගහ නුවර. රජගහ නුවර කියන නගරය බිම්බිසාර රජතුමා තමයි රජකම් කෙරුවේ. මේ රජගහ නුවර ඊටම ආරක්ෂිත නගරයක්. ඒකට හේතුව ඉසිගිලිය, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ජකූට කියන පර්වත පහකින් සමන්විත නගරයක් හැටියට රජගහ නුවර හඳුන්වනවා. ඉතින් ඒ ආරක්ෂාකාරී නගරය රජකම් කෙරුවේ බිම්බිසාර රජතුමා. ඊටම දැහැමි බෞද්ධ ශ්‍රාවකයෙක්. ඊටම දැහැමි පාලනයක් තමයි බිම්බිසාර රජතුමා සිදු කළේ. අන්තිමට සෝවාන් ඵලයට පවා පත් වුණා. ඉතින් බුදුන් සරණ ගිය ඊටම හොඳ බෞද්ධයෙක් වුණා. ඉතින් එදා බිම්බිසාර රජතුමාගේ කාලේ මේක වෙළඳ නගරයක්. ඊටම ආරක්ෂාකාරී නගරයක්. යුද ආක්‍රමණයක් කරන්න හරිම අපහසුතාවයක් තියෙන නගරයක්. ඒ කියන්නේ මේක ආක්‍රමණය කරන්න හරි අමාරුයි. ඉතින් මේක එදා බුදු පියාණන් වහන්සේගේ වැඩ සිටියේ කාලේ සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. රජගහ නුවර. නේද? ඔයගොල්ලන්ට මතකයි පළවෙනි ආරාම පූජාව වේළුවනාරාමය. ඒ ගැන මම විස්තර කියලා දෙන්න. වේළුවනාරාමය ගැන ඔයගොල්ලෝ දන්නවා. පළවෙනි ආරාම පූජාව සිදු කෙරුවේ මේ රජගහ නුවර. නේද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිගේ අතහැරලා වැඩ හිටියෙත් මේ රජගහ නුවර. ඊට පස්සේ එදා දේවදත්ත නාලාගිරි අතර රාපුවල එව්වෙත් මේ රජගහ නුවර. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරළුවෙත් මේ රජගහ නුවර. ඊට පස්සේ එදා ආටානාටික සූත්‍රය දේශනා කළේ බුදුහාමුදුරුවෝ නිජ්ජකූට පර්වතයේ මේ රජගහ නුවර. නේද? ඊට පස්සේ බුදුහාමුදුරන්ට වෛද්‍යවරයෙක් හිටිය ජීවක වේද ඇතුළුතුමා. ඒ ජීවක වේද ඇතුළුතුමා හිටියෙත් මේ රජගහ නුවර. ඒ වගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගම්ප්‍රදේශයත් මේ රජගහ නුවර. ඒ වගේම නේද පළවෙනි ධර්ම සංගායනාව සිදු කෙරුවෙත් මේ රජගහ නුවර. ඉතින් ඒ වගේ බුද්ධ චරිතය සම්බන්ධව කරුණු කාරණා විශාල ගණනාවක් මේ රජගහ නුවර සිදු වෙලා තියෙනවා. ඊටාම අපේ ජාතක කතාවල ධර්ම දේශනාවල නිතරම කියවෙන ස්ථානයක් තමයි රජගහ නුවර. එදා සිද්ධාර්ථ බෝසතාණෝ ගිහිගේ අතහැරලා තමන්ගේ ඥාති පරපුර නිතරම පරිහරණය කරපු ප්‍රදේශයකට තමයි එදා ගිහිගේ අතහැරලා වැඩම කෙරුවේ. ඒ රජගහ නුවර ශාක්‍ය වංශය තමන්ගේ ඥාති පිරිස ජීවත් වුණ ප්‍රදේශයක් තමයි මේ රජගහ නුවර. බිම්බිසාර රජතුමා ඇතුළු ශාක්‍ය කුලේ තමන්ගේම වර්ගයේ තමන්ගේම පිරිසක් ජීවත් වෙච්ච ප්‍රදේශයේ තමයි එදා ගිහිගේ අතහැරලා ඇවිල්ලා ගිජ්ජකූට පර්වතයේ ප්‍රදේශයේ එදා සිද්ධාර්ථ බෝසතාණෝ වැඩ හිටියා. ඉතින් එදා වැඩ හින්නකොට ලස්සන කුමාරයෙක්